ජයරත්න පතිරාරච්චි මහතා ගැන ඇත්තටම මෙතුමාගේ වීඩියෝස් මුල ඉඳලම නරඹපු කෙනෙක් මම. මට ඇත්තෙන්ම මේ මහත්මයා සොයාගත් දේවල් ගැන ලොකු අවධානයක් තියෙනවා. මම ගොඩාක් සොයලා බැලුවා. ඒ කියන්නේ මේ දේවල් ගැන එතනට ඒ අවශ්‍ය තැන් වලට ගිහිල්ලා නෙමෙයි. මේ තැන් වලට ගිහිල්ලා නෙමෙයි. නමුත් වෙන අය කරපු රිසර්ච් එකෙන් බලලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමා කියන දේ කවුරුත් පිළිනගැනීම ඇයි කියන එක. මට තේරෙන විදියට මෙතුමා ගෙනාපු එක තර්කයක් තමයි බුදුන් මෙහි ඉපදුණා කියන එක. ශ්‍රී ලංකාව තුළ ඉපදුණා කියන එක. ඇත්තටම අද තියෙන තාක්ෂණය සරලව ගත්තොත් Google map එක බුදුහාමුදුරුවන්ගේ ඉන්දියාවේ හිටපු තැන් වල ඉඳලා ආයේ තියෙන දුරවල් ඇතුළට ගත්තාම ඉන්දියාවේ කියන එක ප්‍රායෝගික නැහැ කියන ඕන මනුස්සයෙක් දැන් තේරලා තියෙනවා. එහෙම බලද්දි ඇත්තටම ලංකාවේ නොවෙන්න පුළුවන් බුදුහාමුදුරු ඉපදිලා තියෙන්නේ. ඒක අපිට අද කවුරුත් අද පැහැදිලිව හොයාගන්න නැහැ. සාක්ෂි තියෙනවා. හැබැයි හොයාගන්න අවශ්‍ය දේවල් මෙතුමා දීලා තියෙනවා. හැබැයි ඒකට කවුරුත් උනන්දුවක් නැහැ. රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. මෙතුමා කියන්නේ හරි හෝ හරිද එහෙම නැත්නම් වැරදිද කියන එකවත් අඳුම ගන්න හොයන්න කවුරුත් උනන්දුවක් නැති එක මහා ප්‍රශ්නයක්. හැබැයි ඉන්දියාවේ නොවන කියන ඉන්දියාවේ ඉපදුනේ නැහැ කියන එක අද තහවුරු. ඒක 100ට ලක්ෂයක් තහවුරු ඒක ඉන්දියාවේ නොවනයි කියන එක. මොකද ඒ තියෙන දුරවල් ප්‍රමාණය කවදාවත් සාමාන්‍ය මිනිසෙකුට ගමන් කරන්න බෑ. ඒහා දේවල්. ගොඩාක්ම භෞතික දේවල් බැලුවත් ලංකාවේ තියෙන භෞතික දේවල් එක්ක බැලුවත් ලංකාවේ තියෙන කාලෙ තිබිච්ච එකම නිර්මාණය කරන්න පුළුවන් එකම මූලද්‍රව්‍ය වුණ ගල් කියන නිර්මාණ තමයි තියෙන්නේ. හැබැයි ඉන්දියාවේ අපිට අද පෙන්වන තැන් ගොඩක් තැන් ගඩොලින් නිර්මාණය කරපු තැන්. ඒ දේවල් ඇත්තෙන්ම 100ක් පිළිගන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි මෙතුමාගෙත් සමහර තැන්වල මෙතුමා කියන දේවල් සමහර පිළිනොගන්න දේ තමයි මෙතුමා කියන විදියේ ප්‍රශ්නයක් තියෙනවා. සහ මෙතුමා දිගින් දිගටම තර්ක කරනවා රාවණ රජු ගැන ඊට පස්සේ රාවණ රජු දඬු මොනර ඇහැට නොදකපු දේවල්. එතුමා රූපයක් අද ඕන තරම් කැමරාස් තියෙනවා ගන්න පුළුවන් දැකලා තියෙනවා ගන්න පුළුවන්. ඒ කිසි දෙයක් නැතුව නිකන් බොරුවට වචනෙන් කතා කරන එක ගැන ඒක අවුලක් වෙනවා. ඒ නිසාම බුදුන් ලංකාවේ පුරා කියන තර්කෙත් ගොඩාක් දෙනා බහැර කරන ඔය සිද්ධිහින්දා. මෙතුමාට තියෙන එක දෙයක් බුදුනි පුදුනා නම් ඒ තැන කොහෙද කියලා බලලා ඒ දේවල් සාක්ෂි සහ තර්කානුකූලව ඔප්පු කරන්න ඕන. අර ගලේ ගහලා තිබුණ මේ ගලේ ගහලා තිබුණ කියලා බෑ. තර්කානුකූලව ඒක කරන්න ඕන. මම ඇත්තටම මෙතුමාට ගරු කරනවා. මුලින් ඉඳලම ගරු කරන මිනිස්සෙක්. මෙතුමාගේ කරපු දේවල් පරිශ්‍රණ භාවිතා කරලා බොහෝ දෙනෙක් මේ නම්ම කියාගෙන ප්‍රසිද්ධ මිනිස්සු PhD එක ඊටන් අරගෙන තියෙනවා. ඒ මිනිස්සු කොහෙවත් මෙතුමාගේ නම මම දක්වලා නැහැ. අතන මෙතන ගරු කරන මෙතන උදව් කරන්න මෙතන හොඳ සේවාවක් කරන්නේ. මෙතනට අවශ්‍ය පහසුකම් ටික රජෙන් දීලා මේ සීල දේවල් එළියට ගන්න ඕන මේක මේ තව හංගගෙන ඉඳලා වැඩක් නැහැ. අපි මේක බුදුන් ලංකාවේ ඉපදුනා කියලා ඔප්පු කරගත්තා. දඹදිව යන ලෝකේ ආසියා රටවල් වල බෞද්ධ සියලු දෙනා ලංකාවට ඇදෙන්න පටන් ගන්නවා. ඒ දේවල් නතර නොකර කරන දේ තමයි උත්තම දේ. ලංකාවට ඩොලර් නැහැ කියනවා. ඒක ඩොලර්මත් නෙවෙයි ලංකාවේ තියෙන ඇත්ත දේ එළියට දෙන එක තමයි කරන්න ඕන. ඉතින් ඒ දේ කරන්න මෙතුමා කියන්න හොඳ නැහැ. මැරෙන්න කලින් මෙතුමා දන්න දේවල් ටිකයි අපි ගන්න බැරි. ඒ මෙතුමාට අපි මේ උදව් කරන්න බැරි. මෙතුමා පුදුම දුකක් විඳින්නේ. උදව්වට මිනිස්සෙක් නැහැ, කරගන්න විදියක් නැහැ. වයසට ගිහිල්ලා දැන් ඉන්නේ. ඇයි මගේ පොන්ත රිසෝස් එක අපිට යූස් කරන්න බැරි.